ඡන්ද ප්‍රතිඵල අහලා ලංකාවේ හැමෝම තමන් දරන දේශපාලන මතයේ හින්දා බොහොම තමන්ගේ මතය ජයග්‍රහණය කරා කියලා බොහොම සතුටින් හිටියා. තවත් කණ්ඩායමක් ලැබුණු ඡන්ද ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙන්නේ නැතුව ඒ ගැන කල්පනා කර කර මේ වෙලාවේදී ඉතින් මේ දේශපාලන වටාපිටාව වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන වටාපිටාව ගැන මම කල්පනා කරා මගේ පැත්තෙන් කියන්න පුළුවන් දෙයක් ඕගලන්ට ගිහින්. අද 2025 මැයි මාසේ 7 වෙනිදා හරියටම පළාත් පාලන මැතිවරණයේ තියලා දවසකට පස්සේ තමයි මේ කතාව මම ඔයාලත් එක්ක එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ දේශපාලනය ගත්තොත් ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාවට ගත්තම අපි පහු මෑත අවුරුදු 76ක් බ්‍රිතාන්‍යෝ මේ රට දාලා ගියාට පස්සේ එතනින් පස්සේ ආරම්භ වෙච්ච ඉංග්‍රීසි සම්ප්‍රදාය, ඒ කියන්නේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ ආණ්ඩු ක්‍රම ඇතුලේ නිර්මාණය වෙච්ච ගමේ ඡන්දය තමයි අපි මේ දැන් ඉවර කරපු පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ. දැන් මේක න ආයි මුල ඉඳලා කියන්න දෙයක් නැහැ. හැමෝම දන්නවා මේ පළාත් පාලන මැතිවරණය කොයි වගේද කියලා. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ ඔයාලගේ ගමේ ඉන්න සුළු පිරිසක්, ඒ කියන්නේ සුළු කියන්නේ සමස්ත මහා ඡන්දයකට වඩා සුළු පිරිසක් එකතු වෙලා තමන් කැමති තමන්ගේ ගමේ තියෙන කර්තව්‍යයන් කරගන්න පත් කරගන්න නායකත්වය සඳහා තමයි මේ මැතිවරණය තියෙන්නේ. දැන් එහෙම මැතිවරණයක් තියලා ඉවරයිනේ. මේ මැතිවරණයේ ඇතුළේදී මේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් තියෙන්නේ. සමානුපාතික සහ සරල බහුතර නියෝජනය කියන ක්‍රම දෙකම උපයෝගී කරලා නියෝජනය නොවන සියලු දෙනාම නියෝජනය වන විදියට මැතිවරණ ක්‍රමය තුල සංවිධානය වෙලා තියෙනවා. එතකොට එතනදී සමහර වෙලාවලට ඡන්ද 100ක් 150ක් ගත්ත අයගේ පවා මතේ නියෝජනය වෙන විදියට තමයි මේ පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ওই විදියට පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක වෙන සිද්ධ වෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ අද වෙනකොට ප්‍රතිඵලයක් නිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ විවිධ ජනමතයන් අද වෙනකොට පළාත් පාලන මැතිවරණය තුලදී ඉස්මතු වෙලා තියෙනවා. පොදු අරමුණක් වෙනුවෙන්, ඒ කියන්නේ ජාතික මට්ටමේ නායකයෙක් තෝරගන්න මැතිවරණයකට වඩා ප්‍රාදේශීයව ඉන්න මිනිස්සුන්ගේ තමන්ගේ සිතුම් පැතුම් අඳුර ගන්න පුළුවන්. තමන්ගේ ගමේ ඉන්න කෙනාගේ මේ සිතුවිලි ගැන අවබෝධ කරගන්න පුළුවන් කෙනා තමයි ඔන්න ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහනගර සභාවට පත් කරලා තියෙන්නේ. දැන් මේ මැතිවරණයේ තියෙන වැදගත්කම පහුගිය අවුරුදු 70 ගානක දේශපාලන ඉතිහාසය මිනිස්සු ප්‍රතික්ෂේප කරා කියලා කිව්වා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් විදියට නව ආණ්ඩුවක් ජාතික ජන බලවේගය නමින් වර්තමානයේ පත් වෙලා තියෙනවා. එතකොට ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී മന്ത്രി ධූර 159ක් ලබා ගන්නවා. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ මැතිවරණයක් ඍජුව පවත්වලා සමානුපාතික නියෝජනයෙන් වැඩිම മന്ത്രി ධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් ලබා ගන්නවා. එතනදී විශේෂම කාරණාව තමයි මුළු ලංකාවම නියෝජනය වෙන විදියට තමයි മന്ത്രിවරු පත් වුනේ. ඉතින් ඊට පස්සේ මාස කිහිපයකට පස්සේ මේ විදියට පළාත් පාලන මැතිවරණය පවත්වනවා. ඒතකොට මේ පළාත් පාලන මැතිවරණය අරා ජාතික ජන බලවේගයට ඒ වගේම සෙසු පක්ෂ වලට විවිධ මට්ටම් වලින් ඡන්දය ලැබිලා තියෙනවා. ලංකාවේ මේ මැතිවරණය අරා ජාතික ජන බලවේගය ඉතා විශාල ජයග්‍රහණයක් ලැබුවත් ඔවුන්ට 50% සීමාව ඉක්මවා යන අවස්ථාවක් ලැබුණේ. ඡන්ද ප්‍රකාශ කිරීමේ අවම සීමාව කොහොම වුණත් මිනිස්සුන්ගේ ජනමතයක් තමයි එතනදී ඉස්මතු වෙන්නේ. ඒක වර්තමාන ආණ්ඩුව කියව ගන්න උත්සාහ කරන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේක තමයි වර්තමාන දේශපාලන තත්ත්වය. මේ දේශපාලන තත්ත්වය ඇතුළතදී අපි මේ කතාව දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. මම මගේ මතය ඉස්සරහට ගේන්න කැමතියි. ඉතින් මගේ මතය මෙහෙම කියනකොට ඔයාලටත් පුළුවන් ඕගොල්ලන්ගේ මතය මේ විදියට ඉදිරිපත් කරන්න පල්ලෙහා කමෙන්ට් එකකින්. මම මේක YouTube, ඒ වගේම TikTok, ඒ වගේම Facebook කරා විකාශය කරනවා. ඉතින් ඔයාලගේ අදහස දාන්න මේ මැතිවරණ සම්බන්ධයෙන් ඔබට තියෙන විවෘත අදහස. සමහර වෙලාවට ඔබ මේකට එකඟ වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් කියවගත යුතු වැදගත්ම දේ තමයි ජාතික ජන බලවේගයට අඩු පමණින් මේ පරාජය වෙච්ච කණ්ඩායම විදියට සලකන සමග ජන බලවේගය හෝ අනිත් පැත්තෙන් පොදු ජන පෙරමුණ හෝ
නැත්නම් එක්සත් ජාතික පක්ෂය සර්වජන බලය කියන පක්ෂවලට ඉලංගේ තමිල් අරසු කච්චි වගේ අය ඉලංගේ තමිල් අරසු කච්චි ඔවුන් ආසන ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා 58ක් තරම් කරලා 40ක් ජයග්‍රහණය කළා. මේක වෙනම කතාවක්. එතනදී තියෙන ලොකු ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මේ කතා කරන කතාව තමයි ජාතික ජන බලවේගය තමන්ගේ ඡන්ද පදනමේ යම් වෙනසක් කරගෙන තියෙනවා. හැබැයි ඒකෙදි කියවෙන්නේ වුන් දැන් මේ වෙලාවේ පෙරදුණු කණ්ඩායම කියන. ඔවුන්ගේ බල පල්ලෙහාට ආවට ඔවුන් තවමත් ජයග්‍රාහකයෝ. ඒත් එක්කම පරාජිතයෝ හිතනවා නම් ඔවුන් මේ ලබාගත්ත ජයග්‍රහණයක් කියලා. ඔබ මතක තියාගන්න ඕනේ කාරණාව මගේ මතය නම් ඔවුන් ජයග්‍රහණය කරපු කණ්ඩායමක් නෙමෙයි. ඔවුන් පරාජිත කණ්ඩායම. ඔවුන් පිළිබඳව තිබුණු ජනතාවගේ විරෝධාකල්පය තමයි මේ මැතිවරණ වලින් දිගින් දිගටම පෙන්වන්නේ. තවදුරටත් ඔවුන් මේ සාම්ප්‍රදායික මිනිස්සු ප්‍රතික්ෂේප කරන දේශපාලන ක්‍රමය ඉස්සරහට අරගෙන යනවා නම් ඔවුන්ට මේ රටේ ඊළඟ යුගය, ඊළඟ යුගය කියන්නේ තව අවුරුදු 4කින් එන ඊළඟ මැතිවරණ වලට මුහුණ දෙන්න බැරි වෙනවා. මොකද හේතුව අනිවාර්යයෙන්ම මේ තත්ත්වයන් ඇතුලේ පැහැදිලිව පේන්න තියෙනවා. මේ සියලුම මතවාද පරාජය කරමින් අලුත් දේශපාලන මතයක් සමාජයේ ඉස්සරහට එනවා. ඒ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වෙනවා. ඒක ජාතික ජන බලවේගයෝ සමගි ජන බලවේගයෝ නිර්මාණය කරන එකක් නෙමෙයි. මේ තියෙන ක්‍රමය පිළිබඳව ජනතාව තුළ ලොකු කලකිරීමක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අලුත් දේශපාලන මතයක් ඉස්සරහට එයි. ඒ මතය දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් මිනිස්සු වැඩ කරයි. අපි මේක අපේ අදහසක් විදිහට ඉදිරිපත් කරනකොට අනිවාර්යයෙන්ම ඊළඟ දේශපාලන මතවාදය අපි එන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. ඒත් එක්කම මේ වෙලාවේ ඉන්න පවතින ආණ්ඩුව අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ ඔවුන් පිළිබඳව ජනතාවගේ තිබුණු කැමැත්ත අඩු වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් ඔවුන් තමයි ලංකාවේ ප්‍රධානම දේශපාලන ධාරාව. ඔවුන් තමයි ප්‍රධානම දේශපාලන කණ්ඩායම. ඔවුන් දැනගන්න ඕනේ Tamanට ලැබුණු මේ සංඥාව තේරුම් අරගෙන ඔවුන්ගේ ගමන හරියාකාරයෙන් තවදුරටත් ඉදිරියට යන්න. විපක්ෂයේ බලවේග ගැන කතා කරන්න තියෙන ඔවුන් තවදුරටත් හිතනවා නම් මේක ජයග්‍රහණයක් මේ ඉන්න බලවේගයේ තියෙන මේ කියන්නේ ඒ ගැන තියෙන අපි ඇත්ත කියන කණ්ඩායම අපි තමයි හරියටම හරි කියන්නේ අපේ ක්‍රමවේද තමයි හරි කියලා හිතනවා නම් නෑ එහෙම නෙමෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ඔවුන් පිළිගන්නවා මීට කලින් ජනතාව මීට වඩා වැඩි ප්‍රතිශතයක ද තේරුම් ගන්න ඕනේ සියලු දෙනා සම්බන්ධයෙන්ම ජනතාව ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. ඒක කිසිම පක්ෂයකට විශේෂ අවස්ථාවක් දීලා නැහැ. ඕගොල්ලෝ තමයි හොඳම කියලා සියලු දෙනාටම තමන් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන දේශපාලන දැක්මක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක කියව ගන්න ඕනේ. හැබැයි මේ අතර වාරේදී වැදගත්ම දේ තමයි මේ රටේ ඡන්ද පදනම හැමතිස්සෙම බෙදෙන ස්වභාවයක් තියෙනවා. උතුරේ ඡන්ද පදනම සහ නැගෙනහිර ඡන්ද පදනමේ ස්වභාවය. මේක ලොකු ගැටලුවක්. මොකද හේතුව ලංකාව අනිවාර්ය කතාව තමයි මේ ලංකාව අවුරුදු දහස් ගාණක් තිස්සේ නෙමෙයි මේ රට පැවතුණු කාලේ ඉඳලම එකම ජනවර්ගයක් තුල ජීවත් වෙච්ච කතාවක්. එතකොට ඔබ කියනවා නම් මේ රට ඇතුලේ තියෙන සිංහල ජනතාව වෙනයි, දෙමළ ජනතාව වෙනයි, මුස්ලිම් ජනතාව වෙනයි කියලා වෙන් කරනවා නම් ඒක ඔවුන් ඉතිහාසය අමුමුව විකෘති කරලා ඔවුන්ට ඕන වෙලා තියෙන්නේ වෙනම ගේම් එකක් දේශපාලන ගේම් එකක් ප්ලේ කරන්න. මේ කතාව බරපතලයි. ලංකාවේ දෙමළ ජනතාව අතීතයේ ඉඳලම සිංහල ජනතාවත් සමග ඉතාම සමීපව කටයුතු කරලා තියෙනවා. මුස්ලිම් ජනතාව අරාබි වෙළඳුන් අරාපු මුස්ලිම්වරු මේ රටේ හිටපු සිංහල කාන්තාවන් සමග විවාහ වෙලා සිංහල සංස්කෘතියත් එක්ක බැඳිච්ච මුස්ලිම් සංස්කෘතියක් හදාගෙන තියෙනවා. එතකොට සිංහල දෙමළ මුස්ලිම් කියන මිනිස්සු මේ රට ඇතුලේ එකට ජීවත් වෙලා තියෙනවා. ඒකට ඔවුන්ට ඓතිහාසික පසුබිමක් තියෙනවා. ඒක ලන්දේසින්ගේ කාලේ වෙනකොට මේ රට ඇතුලේ ලන්දේසින්ට තේරුණා මේ රට ඒගොල්ලන්ට ඕන විදියට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි ඔවුන් මේ විවිධ ග්‍රන්ථ හරහා මම මේ උදාහරණ වශයෙන්ම කියන්නේ යාල්පානම් වයිපෝමාලේ ශේගරාස සේගරමාලේ වගේ ග්‍රන්ථ හරහා දෙමළ ජනතාවගේ ඔළුව වලට දුන්නා උඹලා වෙනම ජාතියක් උඹලා වෙනුවෙන් වෙනම නිජ භූමියක් උතුරු පළාතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක ලබා ගන්න කටයුතු කරන්න කියන එක ව්‍යංගයෙන් කියලා තියෙනවා. ඉතින් මේ දෙමළ ජනතාවගේ ඔළුව වලට අවුරුදු 100 ගාණක් තිස්සේ දීපු දේ අවසානයේදී මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. අතීතයේ ඉඳලම සිංහල හා දෙමළ ජනතාව උතුරු පළාත්වල බොහොම සහයෝගයෙන් ජීවත් වෙලා තියෙනවා. ඒක බෙදලා දාන්න කටයුතු කරේ විශේෂයෙන්ම ඒක බෙදලා දාන්න කටයුතු කරේ
ලන්දේසින් සහ ඉංග්‍රීසින් කියන බටහිර ආක්‍රමණකාරී ජාතීන් විසින්. එතකොට ඒගොල්ලෝ මේ කරපු දේ නිසා තමයි ඉංග්‍රීසි පාලන කාලේදී විශේෂයෙන්ම බටහිර සංස්කෘතික පාසල් යාපනයේ ත්‍රිකුණාමලයේ ඔය යුතුරු පළාතේ විශේෂයෙන්ම ආරම්භ වෙන්නේ. එතකොට මේ ආරම්භ වෙන පාසල් වලින් එළියට එන ජන ළමයින්ගේ ඔළුව වලට තියෙන ජන මනසට ගිහිල්ලා තියෙන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් නිජ භූමියක් තියනවා කියන. දෙමළ ජනතාව මේ රට ඇතුලේ ඕන තරම් හොඳින් ජීවත් වෙනවා. ඔවුන්ට මේ රටේ දේශපාලන නායකත්වයට එීමේ කිසිම බාධාවක් නැහැ. අනුර කුමාර දිසානායකට පස්සේ ඊළඟට දෙමළ කෙනෙක් ලංකාවේ ජනාධිපති වෙනවා නම් මම පෞද්ගලිකව විරුද්ධ වෙන්නේ නැහැ. ඔහු මේ රටේ සංස්කෘතියට අනුගතයි නම්. ඒක තමයි වැදගත්ම වචන. කියන ඔහුට දෙමළ කෙනෙක් විදිහට මේ රටේ ජනාධිපති වෙන්න බාධාවක් නැහැ. මුස්ලිම් වරයෙක්ට බාධාවක් නැහැ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ රට ඇතුලේ ඉන්න දේශපාලන නායකත්වයේ ගන්න බැරි සමහර තක්කඩි දේශපාලඥයෝ තමන්ගේ ජාතිය කියන මේ වචනේ පාවිච්චි කරලා තමන්ගේ ජාතිය වෙනුවෙන් කියන වචනේ පාවිච්චි කරලා ජාතිවාදී ලයින් එක ඔස්සේ ඡන්ද කැම්පේන් කරලා තියෙනවා. ඒ කැම්පේන් එක තමයි ඉලංගේ තමිලරසු කච්චි වගේ දේශපාලන පක්ෂ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই දේශපාලන මේ මතය වැරදි දේශපාලන අදහස අපි ඉස්සරහට යන්න දෙන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? මේක තමයි අපේ රටේ ඊළඟ පිම්ම. අපි තේරුම් ගන්න ඕනේ. මේ රටේ සිංහල ජනතාවත් එක්ක දෙමළ මුස්ලිම් ජනතාව එකතු වෙන්න ඕනේ. එතකොට අර දෙමළ ජනතාව නායකින්ගේ ඔළුව ඒගොල්ලන්ට බලය වෙන්නේ. ඔවුන්ට තේරෙනවා මේ රට ඇතුලේ ඔවුන්ගේ සිස්ටම් එකට මේ රටේ බලය ගන්න බෑ. ඒ නිසා ඔවුන් පැහැදිලිවම ජාතිවාදී සංකල්ප පාවිච්චි කරනවා. දෙමළ ජනතාවට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපිට බලය දෙන්න කියලා කියනවා. දැන් අපි බලාගෙන ඉමු ඒගොල්ලෝ කියන විදියට වෙච්ච අසාධාරණයට උන් කරගන්න සාධාරණ. අවුරුදු 50ක් 60ක් තිස්සෙම ඔය වචන කිය ඔය දෙමළ නායකයෝ දෙමළ ජනතාව ඇන්දුවා. අදටත් ඒක ඇඳ ගන්නවා. දෙමළ ජනතාව බය කරගෙන ඒගොල්ලන්ට ඕන දේ කරගන්න උත්සාහ කරනවා. බහුතර දෙමළ ජනතාව එතන හිටියේ නැතත් ඔවුන්ට මේ මතය දෙන්න උත්සාහ කරනවා. ඉතින් අනිත් පැත්තෙන් ඉන්නවා අනිත් තව ප්‍රශ්නයක්. ඒ තමයි මුස්ලිම් නායකයෝ. මෙහි ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මම මෙහි කියලා කියන කොළඹට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුළේදී සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕනි කියලා ඒගොල්ලෝ අම්පාරට ගිහිල්ලා සමන්තුරේට ගිහිල්ලා කියනවා මුස්ලිම් ජනතාව තමයි අපේ ජාතිය අපි ඒ වෙනුවෙන් කැප වෙනවා ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා මේ පැත්තේ ඉඳගෙන අර සිංහල අවස්ථාවාදී නායකයොත් එක්ක එකතු වෙලා වෙනම දේශපාලන ඩීල් කරනවා. ඒ ඩීල් එක තමයි ඔන්න ඡන්ද ප්‍රතිඵල වලින් පෙන්නලා තියෙන්නේ. ඉතින් නැගෙනහිර පළාතේ ඉන්න මුස්ලිම් ජනතාවටත් මුස්ලිම් කියන ජනවර්ගයේ තියෙන විශේෂත්වය ගැන කී අපි තමයි අපේ ජාතිය රැකින්න ඕනේ කිය මිනිස්සුන්ගේ ඔළුව වලට ජාතිවාදය වපුරලා ඡන්ද පදනම කඩලා දෙනවා. ඉතින් මේකත් කියව ගන්න ඕනේ වර්තමාන ආණ්ඩුවට මේක කියව ගන්න පුළුවන් වේද නැද්ද කියන මම දන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ තමයි මේ ජාතිවාදී නායකයෝ වහාම දේශපාලන පොළවෙන් අතුගාවලා දාන්න ඕනේ. ඒකට තමයි තරුණ නායකයෝ ඉස්සරහට එන්න ඕනේ කියලා කියනවා. තරුණ අපේ වගේ අපේ කණ්ඩායම් වල ඉන්න තරුණ දේශපාලඥයෝ ඉදිරියට එන්න ඕනේ. තරුණයෝ දේශපාලනය කරන්න එළියට එන්න ඕනේ. ඔය ඉන්න වයසක අම්පඩ නාකි දේශපාලඥයන්ට ඕනේ ජාතිවාදය කියන එක අන්තිම තුරුම්පෝ විදියට පාවිච්චි කරලා මේක ගලවලා ගන්න. ඉතින් කඳුකරේත් ඔය ප්‍රශ්නෙම පාවිච්චි වුණා. නමුත් කඳුකරේ ජනතාව නුවරඑළිය බදුල්ලේ ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඒක තමන්ගෙන් අයින් කරගෙන තියෙනවා. උන්ට තේරෙනවා මේ ඇතුලේ තියෙන නිදහස මොන වගේද කියලා. එහෙනම් අර උතුරේ ඉන්න දෙමළ ජනතාවගේ ඔළුව වලට දීලා තියෙන විස බීජ නැගෙනහිර අම්පාරේ ඉන්න මුස්ලිම් ජනතාවට දීලා තියෙන විස බීජ අපි අයින් කරලා දාන්න ඕනේ. මේ රට එකම රටක් විදියට ඉදිරියට යන්න. ඒක දේශපාලන කියවීම කරගන්න බැරි නම් කවරදාකවත් මේ රට ඇතුලේ සංහිඳියාවේ ඔය කියන සංහිඳියාවේ සියල්ලම ඇති වෙන්න නම් එකමුතුකම ඇති වෙන්න නම් අවබෝධය අවශ්‍යයි. නිසා අපිට දෙන දේ සිංහල ජනතාවට විතරක් දෙන දේ විතරක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට, දෙමළ ජනතාවට වෙන වෙනම මේක කතා කරන්න ඕනේ. කියන සතුටුයි කොළඹ නගර සභාව කියලා කියන්නේ කොළඹ මහනගර සභාව කියන්නේ 140කට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. එතකොට මේ මුස්ලිම් ජනතාවක් ජීවත් වෙන බහුතරයක් ඉන්න තැනක ජාතික ජනබලවේගය වගේ පක්ෂයක් ජයග්‍රහණය කිරීමක් විශේෂයි. ඉතින් එතනදී විශේෂම කාරණාව තමයි එතනදී පැහැදිලිව පේනවා සිංහල ජනතාවත් එක්ක එකට ඉන්න මුස්ලිම් දෙමළ ජනතාව ඔය කියන ජාතිවාදී ලයින් එකෙන් ටික ටික ගැලවිලා යනවා.
හැබැයි තවමත් උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ ඔය ප්‍රශ්නේ දරුණුවටම තියෙනවා. ඉතින් උතුරු පළාතට යන්නත් බෑ. සිංහල මිනිස්සෙක් කියලා ඉඩමක් හරි සල්ලි දීලා ගන්න ඇදුවොත් ඒකට විරුද්ධ වෙනවා මේ සිංහලයෝ පදිංචි වෙනවා කියලා. එතකොට අපිට අහන්න තියෙන ඔය දෙමළ නායකයන් මම කෙලින්ම නමින්ම කියනවා ඔය සුමන්දිරන්ලා වගේ අවස්ථාවාදී දේශපාලන නායකයන්ගෙන් අහන්න තියෙන්නේ ඕගොල්ලෝ එහෙනම් කොළඹට ඇවිල්ලා අපේ ඔය කියන සිංහල මිනිස්සු ඉන්න තැන්වල ඉඩම් අරගන්න එක හරිද? එහෙම බෑනේ. මම සිංහල නම් ඔබ දෙමළ නම් එහෙම වෙන් කරගන්න එක තමයි වැරද්ද. අපි සිංහල වුණත් දෙමළ වුණත් අපි හැමෝටම ලංකාවේ කොහේ ගිහිල්ලා හරි ඉඩමක් සල්ලි දීලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගිහිල්ලා ඒ පදිංචි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි මේ රටක් විදියට අපිට ඉස්සරහට යන්න තියෙන විදිය. මම ඔබට ආරාධනා කරනවා මේ කතාව තමයි අපි ගෙනියන්න ඕනේ මතය. මොන මිනිස්සු මොන විදියට කිව්වා. අපේ රට ඇතුලේ අවශ්‍ය වෙන්නේ අපි එකමුතු වෙලා ගමනක් යන්න. අපි බෙදිලා හිටියොත් අපිට ගමනක් යන්න බෑ. ධර්මිතියක් කඩන්න බෑ කාටවත් ලේසි. කෝට්ටක් කඩන්න පුළුවන්. ඒ කෝට්ට කඩන්න පුළුවන් ඒක තනි කෝට්ටක් නිසා. ඒ කියන්නේ බෙදිලා හිටියොත් හරියට ධර්මිතිය වගේ අපි එකට හිටියොත් අපිව කාටවත් බෙදන්න බෑ. තනි කෝට්ටක් විදිහට හිටියොත් අපිව හැමෝම තලලා පෙරලා කඩලා දානවා. හොඳ උදාහරණ කියන මේ කතාවේ හොඳම කෑල්ලට එනවා. මේ වගේ තත්ත්වයන් නිර්මාණය කරේ කවුද? නිර්මාණය කරේ වෙන කවුරුත් නෙමෙයි. මේ ලෝකේ කාලයක් ඉරුණොබසින අධිරාජ්‍ය කියලා නිර්මාණය කරපු පඩත්තර මම වචන කියනවා පඩත්තර කාලකන්නිම ජාතිය ලෝකේ ඉන්න ඉංග්‍රීසි කාරයෝ. එංගලන්තේ ඉන්න කාලකන්නි ලෝකේ ඉන්න ජාතියක් තියෙනවා නම් කාලකන්නිම ජාතිය තමයි ඉංග්‍රීසි. ඕරු. පැහැදිලිව තේරුම් ගන්න උන් තමයි මේ ලෝකෙට මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. අපිට මේ ප්‍රශ්න ඇතුළෙම ඇලී ගලී වාසය කරන්න. ඒතකොට ඒ හොරු ටික කියන්නේ උන් අපේ රටවල් අල්ලගෙන අපේ දේවල් මංකොල්ල කාගෙන ගිහිල්ලා තමයි උන්ගේ රටවල් සුරපුරවල් වගේ තියාගෙන ඉන්නේ. දැන් අපි කියනවනේ අපේ රටේ දේශපාලඥයෝ හොරකම් කරා කියලා කෑ ගහනවනේ. හැබැයි තාම කවුරුත් කෑ ගහන්නේ එංගලන්තේ උන් අපේවා හොරකම් කරගෙන ගිහිල්ලා එංගලන්තේ තියන්නේ. තාරා දෙවගනගේ රූපය එංගලන්තේ ලන්ඩන් කෞතුකාගාරේ ඇතුල් වෙන තැනම තියෙනවා නම් එයාලට තියෙන මොන අයිතියද මම අහනවා. මොකද්ද තියෙන අයිතිය අපේ රටේ මේ පුරාවස්තු ඒගොල්ලන්ට තියාගන්න තියෙන අයිතිය? ඒගොල්ලෝ කවුරුයි අපේ අයිතිකාරයෝද නැහැ. උන් හොරු නිසා. අපේ දේවල් මංකොල්ල කාගෙන ගිහිල්ලා උන් හිතනවා නම් උන් පට්ට පොරවල් කියලා. ඔවුන් පට්ට පොරවල් නෙවෙයි පට්ට හොරු. කම්බ හොරු. ඒ හොරු ටික තමයි අද වෙනකොට මේ ඡන්දය ඇස්සේ ඉන්දියාවයි පාකිස්තානයේ ජම්මු කාශ්මීරයේ සටනක් ඇති කරගෙන තියෙනවා. දැන් මේකේ ත්‍රස්තවාදී ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ ඇති වුණේ ඇයි? ඉන්දියාව පාකිස්තානය කියලා රටවල් දෙකක් බෙදපු නිසා. ඉන්දියාව කියලා තනි රටක් ලබා ගන්න ඉන්දියානු ජනතාව සටන් කළා. හැබැයි ඉංග්‍රීසි කාර්යෝ දැනගත්තා ආයේ කවදාවත් ඉන්දියාවට ඉංග්‍රීසින්ට අත දාන්න බැරි වෙනවා. ඒ නිසා මේක රටවල් දෙකක් කරන්න ඕනේ කියලා මොහමඩ් අලි ජින්නගේ ඔළුවට දැම්මා. උඹලා වෙනම රටක් ඉල්ලපල්ලා. අපි ඒක දෙන්නම්. මොහමඩ් අලි ජින්න කියන්නේ ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙක්. මේ මහත්මා ගාන්ධිතුමත් එක්ක ළඟම හිටපු මිනිස්සයා. එයාගේ ඔළුවට දුන්නා ඒ රටේ ජනාධිපති වෙන්න අපි ඔයාට උදව් කරන්න. අන්තිමට මොකද වුනේ? මුස්ලිම් වරුන් වෙනුවෙන් කියලා පාකිස්තානයක් වෙන් කරගත්තා. වෙන් කරගත්තට පස්සේ එතනම ඇති වුණේ යුද්ධයක්. පාකිස්තානයේ ඉන්දියාව කියලා රටවල් දෙකක් ඇදුවම ඒ රටවල් දෙකේ මාරු වෙලා මිනිස්සු එහෙට මෙහෙට යනකොට යුද්ධ ඇති වුණා. අවුරුදු 70 ගාණක් තිස්සේ යුද්ධ ඇති වුණා. දැනුත් මෙන්න යුද්ධයක් ඇති වෙලා තියෙනවා. මේ යුද්ධයේ සම්පූර්ණ වරදකරුවා එංගලන්තයේ ඉංග්‍රීසිකාරයෝ කියන කාලකන්නිම ජාතිය. ඉංග්‍රීසි භාෂාවක් විදිහට ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසියෙන් යම් හොඳ දේ කියන අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න. හැබැයි මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඉංග්‍රීසියෙන් තමයි මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. අද වෙනකොට ඉන්දියාවයි පාකිස්තානය කියන රටවලුත් ගාගන්නේ මේ නිසා. ඉතින් මේ අපේ රටේ ජනමතයට උනත් ඉංග්‍රීසියෙන් කරලා තියෙන හානිය ලේසි පාසු නැහැ. ඒක නිසා තමයි තාමත් දෙමළ ජනතාව අපි දිහා සැකෙන් බලන්නේ. මුස්ලිම් ජනතාව අනිත් පැත්තට බෙදිලා අපි ඔක්කොම එකතු කරගන්න. ඉන්දියාව ගමනක් කියන්නේ ජාතීන් 350ක් එකතු කරගෙන. දැන් නිකමට හිතන්න ඔය කියන එංගලන්තේ ඔය වැඩේට අත දාන්න නැතුව හිටියානම් පාකිස්තානය කියලා රටක් බීකලේ නැත්තම් අද ඉන්දියාව කියන්නේ හිතා ගන්න බැරි තරම් බලවත් රටක්. ඒ බලවත්කම නැති කරලා දාන්න ඉංග්‍රීසියෙන් ගහපු ගේමක් තමයි ඔය. මේ කතාව පුළුවන් නම් තේරුම් ගන්න. මේ වගේ ගේම් ලෝකේ හැමතැනම පත්තු වෙලා තියෙනවා. අපිටත් ඒ ගේම තාම අවුරුදු 76ක් තිස්සේ තේරුම් ගන්න බැරි වෙලා තේරුම් ගන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි අපේ ගමන යන්න. අපේ ගමනේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි එකතු වෙලා ඉන්නකම්
විතරයි. එතකොට තමයි අපේ සාර්ථකත්වයේ හිණි පෙත්තරම අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අද කතාවත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ කතාවට කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ කමෙන්ට් එක මාර වැදගත්. මොකද මේ කතාවේ ඊළඟ කැලී ටික හදාගෙන යන්න. ඉතින් අද එකතු වුණේ අපේ මගේ මතය එක්ක එකතු වුණේ මේ මතය ඔයාලට මගේ මතය වගේම ඔබේ මතයත් එකතු කරගන්න ඕන අවස්ථාව තියෙනවා. අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් ඉතාම ඉක්මනින් හම්බ වෙමු. මම ගිහිල්ලා